Hi everyone, my name is Atul Ekanayak. I have been living here in London for the last 16 years, working as a teacher, tutor of English language and linguistics for the students, those who are learning English as their second language. මොකක්ද මේ දෙවෙනි භාෂාවක් හැටියට ඉංග්‍රීසි ගන්නවා කියලා කියන්නේ? අපි දන්නවා ඉංග්‍රීසි කියලා කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයි. මොකද අපේ මව් භාෂාව සිංහල. So we are learning English as our second language. එතකොට දෙවෙනි භාෂාවක් හැටියට ඉංග්‍රීසි කෙන ගද්දී අපි අනවශ්‍ය විදිහට ඉංග්‍රීසි වලට බය වෙලා තියෙනවා මෙන්න මේ ෆැක්ට්ස් හින්දා. මොකද සමහර අය හිතනවා අපිට ඉංග්‍රීසි බැරි වෙන්න එක හේතුවක් තමයි භාෂාවේ තියෙන ඔක්කොම අපි දැනගෙන ඉන්න ඕන ඉගෙන ගන්න කලින්. සමහරු හිතනවා භාෂාවේ තියෙන posh hard vocabulary use කළොත් තමයි භාෂාව posh කියලා. තව සමහරු හිතනවා භාෂාවේ තියෙන slangs and idioms වගේ දේවල් දාලා කතා කරොත් තමයි භාෂාව ලස්සන කියලා වෙනවා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. මොකද එහෙම අපි හිතන තාක්කල් අපිට ඉංග්‍රීසි අමාරුයි තමයි. භාෂාව ගන්නන ගුරුවරයෙක් හැටියට මම හිතනවා ලැන්ග්වේජ් එකක් ඉගෙන ගද්දී ඒකේ තියෙන ව්‍යාකරණ පැත්ත, ඒ කියන්නේ ග්‍රැමර් පැත්ත at least පොඩ්ඩක් හරි අපි දැනගෙන ඉන්න ඕන කියලා. මොකද සමහරු හිතනවා ස්පෝකන් ඉංග්ලිෂ් කරද්දී, ස්පෝකන් ඉංග්ලිෂ් ඉගෙන ගද්දී ව්‍යාකරණ මොකටද? ග්‍රැමර් නොලෙජ් එක ඕනේ නැහනේ. අපි කතා කරන්න ඕනේ කියලා. නමුත් එහෙම එකක් නැහැ. මොකද අපි දන්නවා භාෂාවක විශේෂයෙන්ම ඉංග්‍රීසි ගැන කතා කරද්දී ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ග්‍රැමර් බේස් එකක් පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ භාෂාව ඇකියුරේට් වෙන්න. එහෙම නැතුව අපිට ස්ලෑන්ග්ස් වලින්, ඉඩියම්ස් වලින්, එහෙම නැත්නම් සෙන්ටෙන්ස් පැටර්න්ස් වලින් විතරක්ම කතා කරලා භාෂාව හරියාකාරව ප්‍රගුණ කරන්න අමාරුයි. right, for an example, දැන් ඉංග්‍රීසි ඉගෙන ගද්දී ග්‍රැමර් නොලෙජ් එක at least පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ කියන එකට මම examples කීපයක් කියන්නේ. දැන් උදාහරණයක් හිතන්න. right, කෙනෙක් කියනවා ඔයා මාව දැක්කද? Did you see me last night? එතකොට අපි උත්තර දෙනවා yes, I saw you. එහෙම නැත්නම් අපි කියනවා right, නෑ මම දැක්කේ නෑ. no, sorry, I didn't see you last night, mate. චුට්ටක් ඇනලයිස් කරලා බලන්න මේ වාක්‍ය දිහා. අපි කියනවා did you see me? එතකොට ඒක අපි දැනගන්න ඕනේ මේ past simple. එතකොට එතනදී did කියන helping verb එක දාලා verb form එක තියන්නේ did you see me කියලා. එතකොට did එක කළා see දානවා. හැබැයි එයා උත්තර දෙන්නේ yes, I saw you. හැබැයි negative form එකෙන් එයා උත්තර දෙන්නේ no, I didn't see you. පොඩ්ඩක් confusing නේ. එතකොට සමහරු ඔන්න ඔව පටලව ගන්න. එතකොට did එක කළා ඇයි verb form එක තියන්නේ base form එකක් හැටියට did you see me කියනවා. ඊට පස්සේ මම දැක්කේ නෑ කියද්දි I didn't see you කියනවා. මම දැක්කා කියද්දි I saw you කියනවා. right, those are the places where it's quite confusing. right, I'll give you another example. දැන් අපි හිතමු passive voice ගැන. අපි සාමාන්‍යයෙන් හිතන්නේ passive voice කියලා කියන්නේ ඊටාත්ම භාෂාවේ තියෙන අමාරු කොටසක්. ඒ කියන්නේ day to day conversations වලදී ඒක නිකන් මේ ගොඩාක් කම්ප්ලෙක්ස් පාර්ට් එකක් හැටියටනේ. ඇත්තටම එහෙම නැහැ. අපි දැන් හිතන්න අපි නොදැනුවත්වම දෛනික කතා බහේදී passive voice ඕන තරම් use කරනවා. මෙහෙම හිතන්න මම කිව්වා I told. මම යමක් කිව්වා I told something. එතකොට මට කිව්වා කියලා හිතන්න බලන්න. I was told. මම කිව්වා I told, that is past simple active voice. මට කිව්වා I was told, past simple passive voice. ඉතින් අපි දැනුවත්වම බොරුවට බය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා මේ භාෂාවේ passive voice ඒ වගේම ඒ අදාළ ව්‍යාකරණ කොටස් ගැන. අපි නොදැනුවත්වම අපේ දෛනික කතා බහේදී ඕන තරම් අපි passive voice වාක්‍ය use කරනවා. මට කිව්වා I was told. මට කිව්වා 10 වෙනිදා ලෑස්ති වෙන්න කියලා. I was told to be ready by 10 o'clock. ඒ වගේම අපි කියනවානේ මගේ රෙදි හොදලා දෙන්නේ අම්මා. All my clothes are still washed by my mom. නේ එයාට කවනවා. He is fed. නේ මාව රැක බලා ගන්න. I am looked after. එතන මාව රැක බලා ගන්නවා. I was looked after. ඉතින් මේ වගේ වාක්‍ය ඔක්කොම passive voice. ඉතින් අපිට තවදුරටත් කියන්න බෑ නම් passive voice කියන එක අපේ දෛනික කතා බහට අමාරු දෙයක්. එහෙම නැත්නම් ඒක ඉගෙන ගන්න හරිම hard part එකක් කියලා කියන්න අමාරුයි නේ. So we have scheduled a new course to be started from January onwards. This is a blended course actually. All these lessons will be brought to you here from London. ඉතින් මේ course එක මම මෙහි ඉඳලා තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. London ඉඳලා. Hope you will enjoy our course. And if you wish to know more details about our course, please leave a message on this number as shown on the screen.
Hope you have enjoyed this lesson and hope to see you in our next video. As usually අපේ මේ channel එක අලුත් channel එක ඔයගොල්ලන් subscribe කරන්න ඒ වගේම යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. And also please leave your comment below. ඒ වගේම One Stop English with අතුලේක නායක අපේ Facebook page එකත් follow කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. Thanks for watching and hope to see you in our next video. Bye for now.